කම්පැනියක් ඒවා අරගන්න. ඒක නිසා අපි බොන වතුර බෝතලේ වෙනම එකතු කර ගන්න ඕන. ඊට අමතරව කාපෝ ඒ කියන්නේ ගිරණ ගව්වේ අපි වෙනම එකතු කර ගන්න ඕන. ඊට පස්සේ අපි 12ට එනවා ප්‍රාදේශීය සභාව දැක්කේ අපේ වැඩසටහන කරගන්නවා. பாருங்க හරි අද යාත්‍රිකයන්ට කාන්තාදිනය නියාමයේ හරික්මා කියන ආයතනය හැමදාමත් වෙනස් දේවල් කරන වෙනස් ආයතනයක්. සබාදහමත් එක්ක හොඳටම බැඳලා ඉන්න ආයතනයක්. ඉතින් ආයතනයක් විදියට අපිට කරන්න පුළුවන් දේ අද අපි කාන්තාදිනයට සමගාමීව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකේ එක් අංගයක් තමයි පරිසරය අපි ආරක්ෂා කරන කියන අපේ තේමාව යටතේ අද දින අපේ ආයතනයේ කණ්ඩායම සහ අපේ සියලුම දෙනා එකතු වෙලා ලස්සන වැඩසටහනක් කළා. ඉතින් මේ වැඩසටහනේ අවසානයේ තමයි මේ ඉක්කල ප්‍රදේශයේ අපේ නගරයේ ප්‍රධාන නගරයේ ඉක්කල ප්‍රදේශයේ පිරිසිදු කිරීම වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඉතින් මේක අපිට ඉල්ලන්න තියෙන්නේ අපි දවසකට සීමාවක් කරන්නේ නැතුව මේක අපි දිගටම කරගෙන යනවා. අපේ රට මේක ලස්සන රට අපේ ප්‍රදේශය මේක ආරක්ෂා කරගන්න එක අපේ වගකීම. ඉතින් සමන්ත ඉන්න ප්‍රධාන නියමුවා සමන්ත තමයි මේ වැඩසටහනේ සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න මේක අපේ බලකාය හදාගන්න සහ මේ වැඩසටහනේ අවශ්‍ය සියලුම දේවල් වලට නායකත්වයේ දීලා මේක ප්ලෑන් කරලා ලස්සන වැඩසටහනක් අපි කරා ඇත්තටම. සමන්ත ඔයාලට මොනවද කියන්න තියෙන අපේ අද දවසේ වැඩසටහන සම්බන්ධව? කොතරම් බොහොම ස්තුතියි. ඉතින් මේ අද දවස අපි ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශාල වැඩසටහන් රැසක් අපි ආයතනය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකේ පළමු අදියර තමයි දිග්ගල්ල නගරයේ පිරිසිදු කිරීම. ඒ පිරිසිදු කිරීම විතරක් නෙමෙයි මේ සිටින ජනතාව ඒ පරිසරයට එක් කරන කැලිකසල කළමනාකරණය කරන ආකාරය, ඒ වගේම නොදිරන ද්‍රව්‍ය අපි එකතු කරලා ප්‍රාදේශීය සභාවට ලබා දීමක් සිදු කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙතනින් ඉදිරියට හරි පරිසරයේ එක් කරන දේ නිසි පිළිවෙලකට නිසි කළමනාකාරීත්වයක් ඇතුව පරිසරයට එක් කරයි කියලා. ඉතින් අපේ වැඩසටහනේ තේමාව උනේ එක්කමු ගොඩනගමු පිරිසිදු නගරයක් තිරසර හෙටක් කියන තේමාව තමයි අපි තෝරගත්තේ. ඉතින් අපි අද ජාත්‍යන්තර කාන්තා දිනේ ඉතින් ලෝකවාසී සියලුම කාන්තාවන්ට සුබ කාන්තා දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේක අහන් ඉන්න සියලුම දෙනාට කියනවා ඔයාලා ගෙදර දොර තියෙන කැලිකසල ගෙදර දොරම ඒක ඉවත් කරන්න මොකද නගරයට ගෙනත් දාන්න එපා. ඉතින් මෙහෙම වුණොත් අපේ තියෙන මේ ගෝල් එකට එහෙම නැත්නම් අපේ ඒම් එකට යන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා ගෙදර දොර තියෙන කැලිකසල ගෙදර දොරම ඒක ඉවත් කරන්න කටයුතු කරගන්න. ඒ වගේම අපි ලස්සන රටක් හදමු. ඒකට මේක පදනම් කරගමු කියලා ඉල්ලා සිටිනවා. වැදගත්ම දේ තමයි අපි මේක පවත්වාගෙන යන්න. දැන් මේ අද දිනයකට විතරක් අපි මේක සීමා වෙලා හරියන්නේ නැහැ. ඒ සමන්ත අපි කණ්ඩායමක් විදියට මොකද මේක අපේ රට. අපි අපේ රට ආරක්ෂා කරගන්න, අපි ලස්සනට තියාගන්න, අපි ලෝකෙට ගෙනියන මැසේජ් එක මේකයි. අපිට අනිවාර්යයෙන්ම මේ අපේ පරිසරය, අපේ සබාදහම ආරක්ෂා කරොත් අපිට හොඳට අපේ ජීවිතය ඇත්තටම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. සබාදහමෙත් අපිට ආශිර්වාද කරනවා. ඒක තමයි කරුණු නව රජයෙන් කරනවා ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රෝග්‍රෑම් එක. ඉතින් ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් ඒ කියන්නේ ඒ වගේ කන්සෙප්ට් එකක් අපේ ජනතාව අතරට එක් කරලා නායකත්වයේ දෙමින් ලංකාව හරිත පරිසරයක්
වෙත ළඟා වෙන්නට මේ දරන උත්සාහය. ඒකට අපි පිටුවහලක් අපි ඇත්තටම අපි රුකුලක් වෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මියාමි හරිත්ම ආයතන කවදත් ඒ වගේ හරිත සංකල්පයට අනුව ස්ථාපිත වූ ආයතනයක්. ඉතින් ඒක නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අපේ තියෙන කන්සෙප්ට් එකට එක් වෙන්න කියලා. ඉතින් ඔයාලට සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අවසානයේ අපිට දෙන තිබ්බ පණිවිඩය ඔකයි. මොකද ආයතනයක් විදිහට අපි නිෂ්පාදන ක්‍රියාවලියක් කරනවා. ඒ වගේම අපේ දහස් ගානක සේවක සංඛ්‍යාව රැක බලා ගන්නවා. ඒත් එක්කම අපේ අනිත් පැත්ත තමයි මේ පරිසරය ආරක්ෂා කරන එක සහ සබාධර්ම ආරක්ෂා කරන එක. මොකද සබාධර්ම ආරක්ෂා කරාට පස්සේ අපිට මේක හරියට පවත්වාගෙන යන්න සබාධර්ම පව ආශිර්වාද කරනවා. ඉතින් සියලු දෙනාටම සමන්ත කිව්වාගේ දරුම් මතක් කරන්න තියෙන්නේ ආයතනයක් විදිහට අපි මේ කරන සත්කාරයට එකතු වෙන්න තම තමන්ගේ පරිසරය ආරක්ෂා කරගන්න තම තමන් බැහැර කරන කැලිකසල හරියට කළමනාකරණය කරන දායකත්වය ලබා දෙන්නේ. ඉතින් සුබ දවසක්. නැවත වැඩසටහනකින් මේ විදිහට හම්බෙමු. අවසාන වශයෙන් නැවතත් කියන්න දෙන්නේ අපේ පරිසරය පණ වෙන්න ආරක්ෂා කරමු. යාමයට ජය. ජය.